අද 2025 මැයි මාසේ 24 වෙනිදා අද විශේෂයෙන් ක්‍රිස්තියානි පාරිසරික දැක්ම පිළිබඳ සුවිශේෂී දවසක්. ඒ මීට වසර 10කට පෙර 2015 මැයි මාසේ 24 වෙනිදා ප්‍රැන්සිස් සුද්ධෝත්තම පියතුමන් විසින් ප්‍රථම වතාවට පරිසරයට පමණක් සීමා වෙච්ච නැත්නම් එම විෂය සම්බන්ධයෙන් විතරක් වෙච්ච විශ්ව චක්‍රලේඛනයක් නිකුත් කරනවා. ඒ තමයි ලෞඩාටෝ සි එවත් වේ ප්‍රශංසා මා සමිඳුන්ට කියන විශ්ව චක්‍රලේඛනය. එය ආකාර කීපයකින් සුවිශේෂී වෙනවා. මා කලින් කිව්වාගේ ප්‍රථම ඒ විෂයට අදාළ විශ්ව චක්‍රලේඛනය. දෙක එතෙක් පරිසරය පිළිබඳ ස්වභාව ධර්මයේ පිළිබඳව තිබිච්ච විශේෂයෙන් කතෝලික සභාවේ දැක්ම බරපතල පරිවර්තනයකට ලක් කරනවා. විශ්ව චක්‍ර ලේඛන ඉතිහාසයේ අවුරුදු 100කට වැඩි 1891 ඉඳලා නමුත් 1971 වෙනකල්ම පරිසරය ගැන ඉතාම කෙටි සඳහන් තිබුණේ. ඒ සඳහන් කිරීමුත් පැහැදිලිවම මානව කේන්ද්‍රීයවාදී අදහස් වලට සීමා වෙලා තිබුණා. ප්‍රැන්සිස් සුද්ධෝත්තම පියතුමන් තමන්ගේ විශ්ව චක්‍ර ලේඛනයට ඇතුල් වෙද්දී උන්වහන්සේ කියනවා මා මේක කතා කරන්නේ කතෝලික ප්‍රජාවට විතරක් නෙමෙයි අපේ පොදු නිවහන ආරක්ෂා කිරීමට කැමති වෙන සියලුම ජනතාව වෙත තමයි මේ විශ්ව චක්‍ර ලේඛනය ඉදිරිපත් කරන්නේ කියලා. එදී උන්වහන්සේ තමන්ට පූර්වගාමීන් වූ විශේෂයෙන් දෙවන ජෝන් පවුල් පාප්තුමන් පරිසරය රැක ගැනීම පිළිබඳව දක්වපු අදහසක් මෙන්න මේ විදිහට ඉදිරිපත් කරනවා. පරිසරය ආරක්ෂා කිරීම සඳහා දරන සෑම උත්සාහයක්ම ගැඹුරු වෙනස් වීම් රැසක් ආමන්ත්‍රණය කරනවා කියලා. උන්වහන්සේ කරුණු තුනක් කියන වෙනස් වෙතේ. එකක් ජීවන රටාව, ලයිෆ් ස්ටයිල් එක වෙනස් වෙන්නම අවශ්‍යයි. දෙක තමයි ගෝලීය වෙළඳපොළ තුල තියෙන පාරිභෝජන සහ නිෂ්පාදන රටාව වෙනස් කරගන්න නැතුව අපේ පරිසරය ආරක්ෂා කරගන්න බෑ. තුන්වෙනි එක තමයි උන්වහන්සේ තම පැහැදිලිව කියන අද තියෙන සමාජයන් පාලනය කරන බලව්‍යුහයන්ගේ අපි කියන power structures වල පැහැදිලි වෙනසක් නොකර අපිට පරිසරය රැක ගන්නට බෑ කියලා. මෙන්න මේ දැක්ම නවතාවයක් එකතු කරන එතෙක් පැවතුනාට වඩා එහිම ඉදිරියට යන්නට තමයි සොලොස්සන බෙන්ඩික් පාප්තුමන්ට සිද්ධ වෙන්නේ. උන්වහන්සේත් පැහැදිලිව කියනවා පරිසරයේ වෙත ආදර සැලකිල්ල දැක්වීම සහතික කිරීම සම්බන්ධයෙන් නොහැකියාවක් තියෙන ලෝක ආර්ථික රටාව හා සංවර්ධන රටාව වෙනස් කරන්න අපිට බැරි නම් අපි පැහැදිලිවම අඩුම ගානේකට අනුබල දෙන බලව්‍යුහයන්ගේ වෙනසක් කරන්න නැතුව පරිසරය ආරක්ෂා කරගන්නට බෑ කියලා. මෙන්න මේ දැක්ම තුල ඉඳගෙන තමයි ප්‍රැන්සිස් සුද්ධෝත්තම පියතුමන් ලෞඩාටෝ සි විශ්ව ලේඛනය ඉදිරිපත් කරන්නේ. උන්වහන්සේ ඒකෙදි තාම බහැපත් විදියේ ප්‍රකාශනයක් මෙහෙම කරනවා. සුද්ධෝත්තම පියවරුන්ගේ මෙම ප්‍රකාශනයන් ප්‍රතිරාවණන් යනුවේ මෙම ගැටලුව පිළිබඳ සභා චින්තනයේ සාරවත් කළ බොහෝ විද්‍යාඥයින් දාර්ශනිකයන් හා ප්‍රජා කණ්ඩායම් වල ආවර්ජන විකල්ප ධාරාවට ඇදලා දාලා තිබිච්ච එවැනි මේ චින්තනයේ සාරවත් කර අයගේ දැක්මවල මේ තුල තියෙනවා කියන එක. ඒ වගේම කතෝලික සභාවට පරිබාහිරව අනිකුත් සභා කිතුණු සංගමෙන්ම අනිකුත් ආගම්ද අප කැළඹිල්ලටපත් කරන මේම ප්‍රශ්නය ගැටලුව පිළිබඳ ඉදිරිපත් කරපු සාරය තියෙනවා කියලා. ඉතින් උන්වහන්සේ මේකට ඇතුල් වෙන්නේ ඊටාත්ම ගැඹුරු තැනකින්. මොකද්ද උන්වහන්සේ ඇතුල් වෙන ගැඹුරු තැන තමයි බලාපොරොත්තුවාදී තැන තමයි තවමත් අපට අපේ පොදු නිවහන රැක ගන්නට පුළුවන් සාමූහික සංවාදයක් අප තුළ අවශ්‍යයි. සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යයි. සියලු දෙනා මේකට යොමු වෙන්නට උන. මේක කරගන්න බැරි වෙලා තියෙන්නේ මේකට බාධා කරන එසේ වැඩ කරන අය මරා දමන බලවේගයන් හින්දා විතරක් නෙමෙයි. අපේ තියෙන උදාසීනකම් සහ අපේ තියෙන ප්‍රමුඛතාවවලදී අපි මේකට ප්‍රමුඛතාවයක් ලබා නොදෙනවා කියන එක. උන්වහන්සේ මේක තුළ ඇත්තටම අපේ පොදු නිවහනට වෙන්නේ කුමක්ද කියන එක පරිච්ඡේදයක් කතා කරලා ඊට පස්සේ දේව ධර්මික දැක්මවල කීපයක් මේ ඉදිරිපත් කරනවා. විශේෂයෙන් මිතම් වැදගත් දේ තමයි මේ ප්‍රශ්නය අපි මතු පිටින් පොරබදන්න නැතුව ගැඹුරට පොරබදනකොට තියෙන දෙයක් තමයි මේ පොදු දේපල සහ පෞද්ගලික දේපල පිළිබඳ කාරණේ. උන්වහන්සේ ඉදී කියන පොදු දේපලට හිමි පොදු ගමනාන්තයේ වෙත අපි යන්නට ඕන. කතෝලික සභාව පෞද්ගලික දේපල කෙරෙහි නැඹුරු ස්ථාවරයක් තියෙන. ඒ ස්ථාවරය වෙනස් වෙන්නේ නැති වුණාට කියනවා මේ පොදු දේපලේ අරමුණ ඉෂ්ට කරන්නේ නැතිනම් පෞද්ගලික දේපල පිළිබඳව එකට
දෙවියන්ගේ පොදු සැලැස්ම ඉෂ්ට කරන්න බැහැයි කියන එක. ඒ නිසා මෙතනදී ඉතාමත්ම පැහැදිලිව කතා කරනවා කිසිවෙකු අයින් නොකර කිසිවෙකු කෙරෙහි විශේෂයක් නොදක්වා මානව සංහතියේ සියලු සමාජිකින්ගේ පැවැත්ම දෙවියන්ට වැදගත්. ඒ නිසා ඒකෙන් තොරව ලාභය පමණක් මුල් කරගන්න විදිහේ අදහසක් නම් දීපල පිළිබඳව තියෙන්නේ. ඒතකොට ඒ පොදු අවශ්‍යතාවය ඉෂ්ට කෙරෙන්නේ නැහැ කියන එක. ඒ වගේම උන්වහන්සේ තම පැහැදිලිව කියනවා මේ පිළිබඳව ලෝකයේ තියෙන ව්‍යාජ මතවාදයන් කීපයක්. ඒ කියන්නේ මේ පරිසර ප්‍රශ්නේ විසඳෙනවා තාක්ෂණය මගින්. එහෙම නැත්නම් වෙළඳපළ ක්‍රමයේ දියුණු වීම තුළ විසඳෙනවා කියලා. උන්වහන්සේ ඒක මේ විදිහට මතු කරනවා. මෙන්න මේ විදිහට ගෝලීය කුසගින්න දරිද්‍රතාවය ආශ්‍රිත ගැටලු හුදෙක් වෙළඳපළ වැඩි දියුණු කිරීමත් සමග විසඳෙන බව උන් කියනවා. ඒ වගේම අද කිසිවෙකු ආරක්ෂා කිරීමට තරම් හැකියාවක් නැති ආර්ථික સિદ્ધාන්ත තහවුරු කිරීමක් නැති ආර්ථික સિદ્ધාන්ත වලින් මේක විසඳන්නට බෑ. ඒතකොට තාක්ෂණික බලාපොරොත්තු තාක්ෂණයේ විසින් විසඳනවා කියන එක අපිට විශ්වාස කරන්න බැරි. මොකද මේ තාක්ෂණයේ අයිතියත් ඉතාමත් කෙටි පිරිසක් අතරට තියෙනවා. ඒකත් උන්වහන්සේ කියනවා තමන් ලබන ලාභ ප්‍රයෝජන උපරිම මට්ටමට නංවා ගැනීම පමණක් තමන්ට සෑහෙනවා කියලා හිතන අයට මේක විසඳන්නට බෑ කියලා. ඒ වගේම උන්වහන්සේ මෙතනදී අපිට ගේනවා පාරිසරික සිත්හැරීමක් වෙත යන්නට ඕන. බාහිරව තියෙන කාන්තාර වැඩි දියුණු වෙන්නේ අපේ ඇතුළාන්ත කාන්තාර වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස. ඒ නිසා මුළු මානව වර්ගයාම මේ පරිසර ප්‍රශ්නයට වග කියන්නට ඕන. තමන් හැම කෙනෙක්ම මේ පරිසර ප්‍රශ්නයට කිසියම් විදියකින් වගකීමක් තියෙනවා. විශේෂයෙන් විශාල සමාගම්, විශාල රටවල් ඒ පිළිබඳව දක්වන දේ ලොකු වගකීමක් තියෙනවා කියන එක. ඒ වගේම උන්වහන්සේ මේක නිමාවටපත් කරන්නට හදනකොට උන්වහන්සේ තා පැහැදිලිව ගේනවා මෙන්න මේ අදහස. ඒ කියන්නේ මොකක්ද? පීඩිත දුප්පතා සහ පීඩිත සබහාදහම කියන දෙකම එකම කාසියේ දෙපැත්තක් කියන එක. ඒ කියන්නේ දරිද්‍රතාවය එහෙම නැත්නම් දුප්පත්කම පරිසර ප්‍රශ්නයක්. ඒතර පීඩිත දුප්පතාට විමුක්තිය සොයා ගැනීමේ අරගලයක්, පීඩිත සබහාදහමට විමුක්තිය සොයා ගැනීමේ අරගලයක් එකට ඉදිරියට යන්නට අවශ්‍යයි. එසේ නොවි අපිට පරිසරය රැක ගන්නට බෑ කියන එක පිළිබඳව. දැන් අපි මේක ගැන පෞද්ගලික ටිකේ උන්වහන්සේගේ මරණයෙන් පස්සේ එහෙම නැත්නම් උන්වහන්සේගේ අභාවයෙන් පස්සේ ලෝකේ ෆ්‍රැන්සිස් දොතුම් පිතුමන් ගැන බොහෝ දේවල් කතා කරමින් සිටිනවා. නමුත් අපි අහන්න ඕන ප්‍රශ්නේ තමයි අවුරුදු 10ක් ගිය තැන අපි මේ ආදර්ශය ගත්තද විශේෂයෙන් පරිසරය පිළිබඳව. අපි විශේෂයෙන් ඉස්සර කණ්ඩායමේ වගේම අද ජේසු වෙබ් අඩවිය ලෙස මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා ලංකාවේ සියලුම රදගුරුතුමන්ලාට රදගුරු මණ්ඩලයට පොදුවේ පෞද්ගලිකව තිබුණා අපි පරිසරය පිළිබඳ වර්ෂයක් ප්‍රකාශ කරමු. අනිකුත් සභාවන් අනිකුත් සියලු දෙනා එකතු කරගෙන කරමු කියන විශාල වැඩපිළිවෙලක් අපි යෝජනා කළා. රදගුරු දෙදෙනෙක් අපිට ප්‍රතිචාර දක්වලා තිබුණා මේ පිළිබඳව. නමුත් මේ වැඩපිළිවෙලක් ගොඩනගා ගන්නට අපි ලංකාවක් ලෙස අසමත් වුණා. ඒ වගේම ගිය අවුරුද්දේ කියන්නේ අද 10 පිරෙනවා 10 ආරම්භ වෙද්දි මේකෙදි අපි නැවත වාරයක් රදගුරුවරුන්ට ලිපියක් ලිව්වා මේ දසවන සංවස්තරයේ තුලදීවත් අපිට බැරිද යම් ක්‍රියාමාර්ග ගන්න. ඉතින් අපි සතුටටපත් වෙන සමහර ක්‍රියාමාර්ග සමහර තැන්වල තියෙනවා. බදුල්ල රදගුරු අසම ස්වභාව ධර්මයේ පිළිබඳ දිනයක් ප්‍රකාශයටපත් කරමින් යම් ක්‍රියාමාර්ග අරගෙන තිබුණා. ගාල්ල රදගුරුතුමා ඒ පිළිබඳව අපිට කතා කරලා තිබුණා. ඒ වගේම අනුරාධපුර රදගුරුතුමන් පෞද්ගලිකව කතා කළා. නමුත් අපි සැලකිල්ලට ගන්නට ඕන දේ තමයි අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ මේ මාහැඟි ලෝකයේම පරිසර වේදින්ගේ මහත් ගෞරවයට පාත්‍ර වෙන ප්‍රශංසාවට පාත්‍ර වෙන ඔවුන් සියලු දෙනා වැළඳිගත්තු අපි සියලු දෙනා උග්‍ර අර්බුදයකට පත්වලා තියෙන සබහාදහම් පිළිබඳ අර්බුදයට ඊටාම බරපතල විදියට මැදිහත් වෙන්න ආරාධනා කරපු ලෞඩාට් හුසි විශ්ව ප්‍රකාශනය ලංකාව තුල බරපතල විදියට සහ ඊටාම ප්‍රායෝගික විදියට සාමූහික උත්සාහයක් ලෙස ගන්නට අපි අසමත් වෙලා තියෙනවා. ඒ අතින් ගත්තොත් අපි ෆ්‍රැන්සිස් සුද්ධෝත්තම පියතුමන්ට ගරු කරාද කියන ප්‍රශ්නය අපෙන්ම අසා ගන්නට සිද්ධ වෙනවා සමස්ත කිතුණු ප්‍රජාවක් ලෙස. නමුත් අපි උන්වහන්සේගේම දෘෂ්ටියෙන් අපි තවමත් පමා වෙන්නේ අපි දැන්වත් යමක් කරමු කියන අදිෂ්ඨානය මේ ලෞඩාටෝ සි විශ්ව චක්‍ර ලේඛනයට වර්ෂයක් පිරෙන වසර 10ක් පිරෙන මොහොතේ අපට පුළුවන්. උන්වහන්සේ මේ චක්‍ර ලේඛනයේ අවසානයේදී මෙන්න මෙහෙම යාක්ෂාවක් සඳහන් කරලා තියෙනවා. ප්‍රේමී දෙව්දුනි
ඔබ වහන්සේ ඉදිරියේ කිසිම මැවිල්ලක් අමතක නොකරන බැවින් ඔබ වහන්සේ කිසිම මැවිල්ලක් අන්තිම පුංචි කුහුඹුවාව පවා දෙවියෝ අමතක කරන්නේ. ඒ සියල්ල සඳහා වූ ප්‍රේමේ වාහකයක් ලෙස මෙලව අපට හිමිවන ස්ථානය අපහට පෙන්වා දුන වෙනවා. මානවයාට හිමි වෙන්නේ මොකක්ද? ඒ සියලු දෙනාගේ වාහකයක් ලෙස පෙන්වා දුන්නා. උදාසීනත්වයේ පාපයට වැටෙන නොඇටෙන පිණිස, පොදු යහපතට ඇලුම් වන පිණිස, දුබලයන් නගා සිටවනු පිණිස, අප ජීවත් වෙන මෙම ලෝකේ රැකගලා ගන්නා පිණිස බලය හා ධනය හොබවන්නන් ආලෝකමත් කළ මැන. උන්ට ආලෝකය ලැබෙන්නේ උන් කෙරෙහි අපි ඇති කරන බලපෑම් මත. ඒ ආලෝකයේ පතිත කිරීම සඳහා ජනතාවට වගකීමක් තියෙනවා, විශේෂයෙන් පීඩිතයින්ට. ඉන්පස්සේ මේ ආචාව අවසන් කරන්නේ මෙහෙමයි. දිලිඳුන් හා පෘථුවිය නගන අඳෝනා වැස්සෝ මැනව. සමිඳුනිය වහන්සේ බලයෙන් හා ආලෝකයෙන් අප සරසාලුව මැනව. සාධාරණත්වයේ සාමයේ ප්‍රේමය හා සුන්දරත්වයෙන් පිරි ඔබ වහන්සේගේ රාජ්‍යයේ පැමිණීම සඳහා වූ වඩා යහපත් අනාගතයක් සූදානම් කරනු පිණිස සියලු ජීවීන් ආරක්ෂා කිරීමට අවශ්‍ය බලයෙන් හා ආලෝකයෙන් අප සැරසුව මැනව. මේ ආලෝකය තමයි උන්වහන්සේ දල්වල තියෙන. ප්‍රශ්නේ තියෙන්නේ මේ ආලෝකය තුල අප ගමන් කරනවා. ඒ ආලෝකය අපි ඊටාම ගැඹුරු බරපතල අභියෝගයක් ලෙස බාරගෙන ඒ තුල ක්‍රියාත්මක වෙනවාද කියන එක තමයි තියෙන්නේ. ඉතින් ලෞඩාටෝ සි විශ්ව ලේඛනයේ වසර 10ක් පිරෙන දිනේදී මේක සිංහලෙන් දේවධර්ම නිකේතනේ පරිවර්තනය කරලා තියෙනවා. ඒක කියවන්න. ඒ වගේම අපි නැවත වාරයක් අවුරුදු 5කට අවුරුද්දකට ඉස්සෙල්ලා කරපු ආයාචනය මොකද සභාවන් ලෙස සහ බොහෝ දෙනෙකු ලෙස එකතු වෙලා කරන දෙයකිනුත් විශේෂයෙන් මේ පරිසර ප්‍රශ්නය ගැන ලතරම් උනන්දුවක් නොදක්වන අදහිලිවතුන් විශේෂයෙන් ආගමිකව ක්‍රිස්තියානි ජනතාව පරිසරය පිළිබඳව තියෙන උනන්දුවේ ඉතාමත්ම අල්ප ස්වභාවයක් දක්වන උන්ට තියෙන. මොකද ඉතාම දිගු කාලයක් අපට ආපු ගලාගෙන ආපු ධර්මෝපදේශනයන් සහ දේව ධර්මයන් අපි පරිසරයේ අයිතිකරුවන් කියන දෘෂ්ටිය තිබුණේ. නමුත් ඇත්ත බයිබලයේ දැක්ම අපි පරිසරයේ බාහිරකරුවන් පමණයි. ඒක අපි වැඩි දියුණු කරන්න ඕන, ආරක්ෂා කරමින් කියන තියෙනවා. අන්න ඒ தත්වය වෙත අපි අවදි වෙන්නට පුළුවන්කම තියෙනවා නම් මේක මේ වෙලාවේ මේ ප්‍රැන්සිස් සුද්ධෝත්තම පියතුමන් අවුරුදු 10කට පෙර දල්වාලපු ආලෝකයට අපි සාධාරණයක් ඉෂ්ට කිරීමක් වනු ඇති.